හෙලෝ කොහොමද ඔයාලට ඔයාලා හැමෝම සතුටින් ඉන්න ඇති කියලා මං හිතනවා. වෙල්කම් ටු මයි YouTube channel. මේ මගේ ෆ්‍රයිඩේ දවසක්. මම ගියා GP ළඟට අපේ ගෙවල් ළඟම තියෙන මෙඩිකල් සෙන්ටර් එකට. ඊට පස්සේ ඉතින් මට පොඩි පුරුද්දක් තියෙනවා එළියට ගියොත් පොඩ්ඩක් ඇඳුම් කඩේකට එහෙම ගිහිල්ලා පොඩ්ඩක් බලන පොඩි පුරුද්දක් තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් වටපිට බැලුවා ගිහිල්ලා ඇතුළට අපේ ඒ ළඟම තියෙන shopping mall එකේ. මේ දවස්වල මම හිතන්නේ සම්මා එක එන් වෙන්න ළඟ හින්දා ගොඩාක් sales discount තිබ්බා. ඉතින් මාත් මගේ හිතට ගිය frocks දෙකක් try කළා. මේ first එක මොකද හිතන්නේ ඔයාලා? මම මොකද්ද ගන්න නැත්තේ? මේකද නැත්නම් මේ frock එකද? කියන්න බලන්න මට. ඉතින් මං ඒ ඇඳුම් දෙකෙන් මගේ හිත ගිය එක තෝරගෙන හිමීට ගෙදරට යනවා. මේ තමයි අපේ ගෙදරට යන්න තියෙන පාර. ඉතින් ඔයාලට දැක්කහම මොකද හිතෙන්නේ? ඇත්තටම මෙහි මං දකින විශේෂත්වයක් තමයි මං ඉන්න පැත්ත වගේ මෙහි ගොඩක් පැති හරිම පිරිසිදුයි, හරිම ලස්සනයි, හොඳට මේන්ටේන් කරනවා. හැබැයි සමහර පැතිවලට ගියාම මේ ඉන්න කමියුනිටි එක අනුව මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. මේ තියෙන්නේ මගේ අපාර්ට්මන්ට් එකට යන පාර. මේ බඩු ගන්න ගියාට එදා හවස මට ආපහු යන්න වුණා shopping mall එකට. මොකද හස්බන්ඩ් කිව්වා එයාට සැටර්ඩේ වැඩ කියලා. එතකොට සැටර්ඩේ අපිට grocery shopping යන්න වෙන්නේ නැති හින්දා මම හවස ගියා ආපහු. මම හදිස්සියෙම ගියා පොඩි අත්‍යවශ්‍ය බඩු ටිකක් අරන් ඉන්න. මොකද මේ සතිය අපිට මම හිතන්නේ grocery shopping යන්න වෙන්නේ නැහැ. ඒක හින්දා මම ගිහින් ගෙනාමට මේ සතිය දවස් දෙකකට chicken මොන වෙයි කියලා chicken ගෙනාවා. බිත්තර ඉවරයි. එහෙනම් බිත්තර ගෙනාවා. කැරට් වගේ ගෙනාවා. එච්චර තමයි නෑ කොහොමද ගෙනාවා. යන්නේ මේ ටික දාලා ඉවර වෙලා අදට විශේෂ කෑමක් තියෙනවා ඒකට. මේ අපේ ෆ්‍රයිඩේ දවසක්. ඉතින් මම මේ බඩු ගෙනාවේ ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ කියන දවස් තුන කවර් වෙන්න විතරයි. ටිකක් හදනවා කියලා. හැබැයි අර පිටි මිශ්‍රණේ හදලා පිටි අනගා තියලා නෙමෙයි. අර පැන්කේක් එකකින් ගන්න try කරලා බලමු. මොකද කලින් නම් හරියදී හදලා තියෙනවා. මේකේ හරියයි කියන්නේ. බලන්න. ටික කන්න මෙන්න පරිස්සමක් හදා ගන්න ඕනා. ඒක හදලා ඉවර වෙලා පොටිට හදන්න ගමු. ඇත්තටම සතිය ගොඩක් දවස්වල කන්නේ අපි boiled vegetables and chicken or fish තමා. හැබැයි ෆ්‍රයිඩේ නයිට් එකට මම පොඩි විශේෂත්වයක් කරනවා. ඉතින් පරිප්පු එකට මෙහෙම අවශ්‍ය ටික කපාගෙන ලුණු සුදු ලුණු පරිප්පු එක තමයි ඉක්මනට හදාගන්න ඕනේ. ඕගොල්ලෝ හැමෝම ඉතින් පරිප්පු හදන්න දන්නවනේ. පරිප්පු එකත් හදාගෙන ඉවර වෙලා අපි ඉතින් ඊළඟට කොහොමද මම මේ බිත්තර රොටිය හදන්නේ කියලා බලමු. හරිම ලේසි. ඔයාලටත් ටක් ගාලා හදන්න පුළුවන් මේක. මටත් ඒ වෙලේ ඒ හවසේ හිතලා තමයි මම මේ හදන්න ගත්තේ. ඉක්මනට අපි ඉතින් පරිප්පු හදාගමුකෝ ඉස්සෙල්ලා. පරිප්පු එකත් තැම්බෙන්න තියලා මම මේ කපන්නේ ලුණු සුදු ලුණු. මට හිතුණා පරිප්පු එකට තෙම්පරාදුවක් දාන්න. මොකද බිත්තර රොටිත් එක්ක තෙම්පරාදු කර පරිප්පු එකක් කන්න තිබ්බනම් රහයි කියලා මට හිතුණා. මේ අමු මිරිස් කපන්න නම් පරිප්පුවට නෙමේ
බිත්තර රොටියකට දාන්න. බිත්තර රොටියකට අමු මිරිස් ගොඩක් දාලා ඇතුවා මේක හරිම රහයි. දැන් මම පිටිවලට වතුර ටිකක් දාගෙන ඒක හොඳට පිටි ටික දිය වෙනකම් මික්ස් කරගෙන අවශ්‍ය බැටර් එක හදා ගන්න තමයි මේ යන්නේ. මේ පදමට බැටර් එක හදාගත්ත නම් හරි. මගේ පරිප්පුවත් තැම්බීගෙන එනවා. අපි දැන් ඒකට අවශ්‍ය තෙම්පරාදුව හදාගමු. පොල් තෙල් ටිකක් පෑන් එකට වැඩියෙන් දාගෙන අබ්බ එතකොට මම තව දෙම සුදු ලූණු කරපිංචන මංගාව නෑ. මේ ටික ඉතින් දාලා තෙලින් හොඳට බෙදෙන්න දීලා ඊට පස්සේ තෙලටම මිරිස් ටිකක් දාලා තෙම්පරාදුව හදාගත්තා. මට මුලින්ම අබ දාන්න අමතක වුණා. පස්සේ දැම්මා. අවුලක් නෑ. කොහොමද දැම්මද? මේ ටික හොඳට බැදුනහම පරිප්පුවට දාලා මික්ස් කරන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ හදාගත්ත පරිප්පු එක. දැන් අපි බිත්තර රොටියට අවශ්‍ය බිත්තර ටික කඩලා වෙනම තියා ගන්නවා. මම බිත්තර 4ක් විතර පාවිච්චි කරා. ඊට පස්සේ ඒකට ලුණු, ගම්මිරිස්, එතකොට කපාගත්ත මිරිස් ටික දාලා මික්ස් කරනවා. දැන් අපි පෑන් එකක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා අර අපි හදාගත්ත බැටර් එක තියෙනවනේ ඒක ලස්සනට දාලා රවුමක් විදිහට හදා ගන්නවා. ඊට පස්සේ ඒක ටිකක් හරියට තැම්බීගෙන එද්දි මැදට බිත්තර දාලා ඒක කොටු හැඩයට නවා ගන්න තමයි තියෙන්නේ. මේක තමයි මට පොඩ්ඩක් අමාරුම වැඩේ. බිත්තර රොටියේ හැඩේ ගන්න එක හරියට කොටුවට. මේ තියෙන්නේ ඉතින් එහෙම අමාරුවෙන් හැඩේ ගත්ත මගේ බිත්තර රොටිය. කොහොමද මේක රහ පාටයි කියලා හිතෙනවද ඔයාලට? ඇත්තටම රසට තිබ්බා. මං ඉතින් ඒ වෙලේ හදපු පළවෙනි රොටියම කාලා බලන්න ඉපේ හස්බන්ඩ්ට දෙන්න ඉස්සෙල්ලා. පරිප්පු ටිකකුත් දාගෙන රහ බැලුවා. නියමට තිබ්බා. ඉතින් හරිම රසට තිබ්බා. මේක හදන්න හරිම ලේසි. ඔයාලත් දවසක try කරලා බලන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you for watching my video.